සියලු දෙනාටම ආයුබෝවන්. අද අපි බලන්න යන්නේ අපේ පාස් පේපර් සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් අද වෙනකන් අපි බලලා තියෙන්නේ මේ සීරීස් එකේ 2024 25 අදාළට අවුරුද්දට ආපු ප්‍රශ්න පහකුයි පළවෙනි ප්‍රශ්න පහකුයි 2023 පාස් පේපරේ තියෙන පළවෙනි ප්‍රශ්න පහකුයි. අද අපි බලන්න යන්නේ 2023 අවුරුද්දෙන් ආපු පළවෙනි ප්‍රශ්න පහ. ඒ කියන්නේ සමාන පද අදාළ ආපු ප්‍රශ්න පහ. ஒத்த கருத்துக்கள் තමයි අද අපි බලන්න යන්නේ. பழவினை பிரச்சனை தைப்பொங்கல் தினத்தில் அம்மா வாசலில் கோலமிடுவார். தைப்பொங்கல் தினத்தில் அம்மா வாசலில் கோலமிடுவார். හරි. දැන් මෙතනදී highlight කරලා තියෙන්නේ අම්මා කියන එක. හරි. දැන් මේ ප්‍රශ්න තේරුම් කරන්න කලින් தைப்பொங்கல் දිනයේදී අම්මා දොරකට කොලම් අදලු නැත. ඒක තමයි මේ ප්‍රශ්න සිංහලෙන් කිව්වොත් අපිට තේරුම් කරන්න තියෙන්නේ. ඒ මෙතන උත්තර විදිහට අපිට දීලා තියෙන්නේ මధు, මාදු. පළවෙනි එකටම උත්තර විදිහට දීලා තියෙන්නේ මාදු. මාදු කියන්නේ පෙන්. පෙන් කියන්නේ කැලලමෙක්ට කියන්නේ. හරි. දෙවෙනි එකට තියෙන්නේ පිතා. පිතා කියන්නේ තාත්තා. ඒ මෙතන ආලා තියෙන්නේ අම්මා කියලා. එතකොට තුන්වෙනි එකට දීලා තියෙන උත්තර විදිහට මාදා. මාදා කියන්නේ අම්මා. හරි. අම්මා කියන එකට මාද කියලා කියන්න පුළුවන්. එතකොට මේ පළවෙනි ප්‍රශ්නකට උත්තර විදිහට වෙන්නේ මාදා කියන එක. හතරවෙනි එක උත්තර විදිහට මෙලා දීලා තියෙන්නේ පාටි. පාටි කියන්නේ ආච්චිට අපි පාටි කියලා කියනවා. දෙවෙනි ප්‍රශ්නේ මෙලා දීලා තියෙන්නේ අපිට காலையில் சூரிய ஒளி பிரகாசமாக இருந்தது. මෙතන ஒளி කියන එක highlight කරලා තියෙන්නේ. මේ ஒளி කියන එක මම කලින් වීඩියෝ එකකිනුත් කිව්වා. ஒளி කියන එක දීනා කියන එක තුන් විදිහටම ලියන්න පුළුවන් කියලා. කලින් වීඩියෝ එක බලපු නැති කට්ටිය ඉන්නවනම් ඒක පොඩ්ඩක් බලාගෙන ආවනම් ඒක හරියට තේරුම් කරගන්න පුළුවන්. දැන් මෙතන ஒளி කියන එක එළියට කියන්නේ. හරි. කාලයේ සූර්ය ஒளி பிரகாசமாக இருந்தது. ඒ කියන්නේ උදාසන ඉරු ඉක්මත් දැස ප්‍රබලමින් සිටියේය. මේක තමයි සරල සිංහලෙන් කිව්වනම් ඒකම කියන්නේ මේ ප්‍රශ්නම අපිට සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා එහෙම තමයි කියන්න වෙන්නේ. උදාසන ඉරු දීප්තිමත් ලෙස ප්‍රබලමින් සිටියේය. හරි. මෙතන එළිය කියන එකනේ අපිට මෙතන highlight කරලා තියෙන්නේ. ප්‍රබලමින්. හරි. එහෙම තමයි highlight කරලා තියෙන්නේ. මෙතන පළවෙනි එක සද්ද කියන්නේ මේ ඔලි. ඒ කියන්නේ පළවෙනි එකට මෙතන තියෙන ඔලි මම එන්නෙක් ගන්නම්. එන්නෙක් ගද්දි මෙතන මේ ඔලි. මේ සද්දමයකට මේ ඔලි තමයි. මේ ඔලි සද්ද. මේ ඔලි வெளிச்சம். හරි. මේක තමයි උත්තරේ. එතකොට මේක මම ලියන්න යන්නේ නැහැ. හරි. මෙතන මේ ඔලි මේ බලන්න මේ සද්දම් මෙතන ඕසේ කියන එක සද්දම් කියලා කියන්න පුළුවන්. මේක ඔලි කියලාම අපිට කියන්න පුළුවන්. මේ දෙකම එකම මේ ටික. හරි. එතකොට මෙතන ඒ කියන්නේ මේ සද්දම් කියන එකයි මෙතන ඕසේ කියන එකයි සමාන පද. මේ දෙක සමාන පද. හරි. හැබැයි මෙතන வெளிச்சம் කියලා දෙවෙනි උත්තරය අපිට දීලා තියෙනවනේ. මේ දෙවෙනි උත්තරේ තමයි මෙතන මේ ඔලි කියන එකට ගැලපෙන්නේ. මේ ඔලි කියන එකයි මේ வெளிச்சம் කියන එකයි සමාන පද.
එතන ඉරුල් කියලා තියෙනවනේ. ඉරුල් කියන්නේ රැට කියන්නේ. හරි? ඉරුල්. කරවල කියලා කියනවනේ. කරවල කියන එක තමයි ඉරුල් කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ போலீசார் திருடன் ஒருவனை பிடித்தனர். போலீசார் திருடன் ஒருவனை பிடித்தனர். එතන திருடன் කියන්නේ පළවෙනි එකටම මෙයාලා උත්තරයකට දෙන්න තියෙනවා කල්වන් කියලා. හරි? කල්වන් කියන එක තමයි මෙතන උත්තරයක් විදිහට වෙන්නේ. ඊළඟ එක මනිදන්. මනිදන් කියන්නේ මනිසෙක්. කුරුටන් කියන්නේ එන්නේ කටියට අපි කුරුටන් කියනවා. හරි? සෙල්වන් කියන්නේ සල්ලිකාරයෙක්. හරි? සෙල්වන් කියන්නේ සල්ලි තියෙන කට්ටියට කියන්නේ සල්ලිකාරයෙක්. හරි? හත්වෙනි ප්‍රශ්නේ அசரதன் தனது மகன் ராமன் மன்னனாக வேண்டுமென்று விரும்பினான். හරි? අසරදන් කියන්නේ අපි රාමායන කතාවවල එන රජතුමා. දැන් මෙතන රාමන් කියන්නේ කට්ටියම දන්නවනේ. රාමන් කියන්නේ දෙවියෙක් ඉන්දියාවේ හිටපු රජතුමා. ලංකාවට රාවණත් එක්ක යුද්ධයට ආපේ කෙනා. ඒතකොට යාගේ තාත්තා රාමන් කියන යාගේ පුතාව රජෙක් වෙන්න ඕනේ කියලා හිතලා තියෙනවා. ඒ කියන්නේ එයාට ආසාවක් තිබිලා තියෙනවා රාමන් රජෙක් වෙන්න ඕනේ කියන එක. හරිද? මේක මේව තමයි තියලා තියෙන්නේ. එතකොට අමෙරිකන් කියන්නේ මෙතන අපි අයිලට් කරන්න වෙන්නේ මන්නන් කියන එකනේ. මන්නන් කියන්නේ වේන්දන්. හරි? වේන්දන් කියන එක තමයි අපි අයිලට් කරන්න වෙන්නේ. හරි? වේන්දන් කියන එක අපි අයිලට් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන පොඩි වැරදීමක් වුණා. අපිට වේන්දන් කියන එක තමයි හයිලයිට් කරන්න වෙන්නේ. මන්නන් කියන්නේ වේන්දන්. අමිත්‍යන් කියන්නේ ඉලවරසන් කියන්නේ රජතුමා වෙන්න කලින් ප්‍රින්ස් කියලා කියන්නේ. ප්‍රධානි කියන්නේ නායකයෙක් කියන්න පුළුවන්. ප්‍රධානි කියන්නේ නායකයෙක් වෙන්න පුළුවන්. හරි? පස්වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ திருகோணமலை நகரம் எழில் நிறைந்தது. எழில் நிறைந்தது කියන්නේ අලග நிறைந்தது. එමෙ කියලා කියන්න පුළුවන්. සෙලිප්පු අලග நிறைந்தது කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන අපි සිංහලෙන් කිව්වොත් මේ ප්‍රශ්න திருகோணமலை நகரம் எழில் நிறைந்தது. திருகோணமலை නගර ස්වාභාවික සුන්දර පිරිහෙත. හරි? එතකොට එතන සේට්කේ කියලා තියෙනවනේ පළවෙනි උත්තරේ. සේට්කේ කියන්නේ අපි අදපේ කියන්නේ නැචරල් නෙවෙයි. හරි? ස්වභාවික එකක් නෙවෙයි. අද භූමි කියන්නේ ක්ලීන් කියන එකට. සෙලිප්පු කියන්නේ පෝසත් වෙච්ච එකට. අලගු කියන්නේ එලි කියලා කියන්න පුළුවන්. හරිද? අලග කියන්නේ එලි. හරි? එතන උත්තරේ වෙන්නේ අලගේ. ඒ කියන්නේ ලස්සනයි. හරි? ත්‍රිකෝණමලය නගරය ස්වභාවිකයි කියන්නේ නැචරලි ඒක ලස්සනයි කියලා ගන්න පුළුවන්. හරි? මේ ටික තමයි අපි අද ප්‍රශ්නයකින් අපිට බලන්න ඕනේ. අද වීඩියෝ එකකින් අපිට බලන්න තිබ්බ ප්‍රධාන මාතෘකාව ටික සමාන පද තෝරන්න ආපු 2022 පේපර් එකේ ආපු ප්‍රශ්න පාම අපි අද ඩිස්කස් කරා. ඒ ගැන මොකක් හරි කට්ටියට කියන්න තියෙනවා නම් මට කමෙන්ට් බොක්ස් එකකින් කමෙන්ට්ස් ටික කරගන්න කමෙන්ට්ස් කරන්න. එතකොට කට්ටියට මොකක් හරි මේ වෙලා තිබ්බනම් මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරලා ඒ ප්‍රශ්න ගැන අපි ඊළඟ වීඩියෝ එකට යන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් ටික බලන්න අපිත් එකටම සබ්ස්ක්‍රයිබ් අපිත් එක කනෙක්ට් වෙලා ඉන්න අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මේ වීඩියෝ එක මම අතර